හෙලෝ යාළුවයි කොහොමද කට්ටියට? ඔන්න ඉතින් අද අපි ඔයාලා කලින් ඉල්ලුවා වගේම අපේ Q&A වීඩියෝ එකක් කරන්න ආවේ. මට මුලින්ම කියන්න ඕනේ තියෙන ඊට වඩා පොඩි සතුටු ආරංචියක් ඒ තමයි අපේ YouTube channel එක දැන් චුට්ට කලින් ඒ කියන්නේ ඊයේ දවසේ 5000 සීමාව පසු කරලා ගියා. ඒ වගේම ඒකත් එක්කම මම අලුතෙන්ම පටන් ගත්තු Facebook channel එක නේ Facebook page එකත් 2000 පැන්නුවා. මේ ඒක නම් වැඩ මම හිතන දවස් 15ක් වගේ වෙන්න පටන් ගත්තා. මේක නම් ගොඩ දවසක් කරලා හැබැයි අපි වීඩියෝ නෝදා හිටිනේ කාලේ. හරි. ඉතින් ඒ සතුටත් එක්ක දැන් තමයි ඔයාලගේ වෙලාව අපේ channel එක මොකක්ද? subscribe කරන්න. අපේ වීඩියෝ එකක් දාපු ගමන් බලන්න bell icon එක click කරලා තියාගන්න. අපේ වීඩියෝ හොඳ නම් like කරන්න, comment කරන්න, share කරන්න. ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපෙන් දැනගන්න comment කරන්න. අනිවාර්යෙන්ම අපි මේ ප්‍රශ්න වලට ඔයාලට උත්තර දෙනවා. එහෙනම් දැන් ගිහලා ඔක්කොම channel එක subscribe කරන්න. හරි. අපි ඔයාලට ගොඩක් කලින් ඉඳන් පොරොන්දු වුණානේ කිව්වේ යන්නේ එකක් අරන් එනවා කියලා. නේද? අද අපි ඒක තමයි ඔයාලට ගෙනාවේ. හරිද? ඉතින් සමහරක් වෙලාවට තියච්ච ප්‍රශ්න අතෑරලා ඇති. හැබැයි මම දැක්කම හැම ප්‍රශ්නයක්ම වගේ එකතු කරලා ස්ක්‍රීන්ෂොට් ගහගෙන කොහොම හරි එකතු කරගත්ත. ප්‍රශ්න 11කට විතර එකට සමහර ගොඩක් ඒවා එකම ප්‍රශ්න තිබුණේ. ඉතින් ප්‍රශ්න 11ක් විතර හදාගත්ත අපි දෙන්නත් එක්ක. ඉතින් උත්තර දෙන්න සමහරක් ඒවට උත්තර දෙන්න බැරි වෙයි පොඩි පොඩි හේතු ටික නිසා නේද? ඔව් ඒවට අපි ඊළඟ පාර වලට අනිවාර්යෙන්ම තව Q&A එකක් අරන් එනවා. ඒකෙදි අනිවාර්යෙන් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න. හරි. මුලින්ම පළවෙනි ප්‍රශ්නේ. එක මල්ලි කෙනෙක් අහලා දෙනවා ෂෙවෝන් කවුද ෂෙනාල් කවුද කියලා. ෂෙවෝන් කියන්නේ මම, ෂෙනාල් කියන්නේ මෙයා. ෂෙවෝන් කියන්නේ මූ, ෂෙනාල් කියන්නේ මම. මේ පග්ගේ. පග්ගේ නේ මම හොඳ ළමයි. හරි. අපි දැනක Facebook මේ මොනවද page දෙක තියෙනවා ගිහිල්ලා follow පාරක් දාන්න නම් දෙක ගාලා. ඊළඟ ප්‍රශ්නේ ඊට පස්සේ අහලා තියෙනවා දෙන්න ලංකාවේ කොහෙද? මං කොහේ කියලාද හිතන්නේ ඔයාලා? අපි දෙන්නම ওই මුළු ලංකාව තරහ මොකද තරහ පැත්තක් තියෙන පළාතක් දකුණේ. අපි දෙන්නම දකුණේ. ඉතින් මම ගාල්ලේ හබරාදුව, මම මාතර. මෙයා මාතර ටවුන් එකේම නූපි. ඊට පස්සේ උපන්දිනය සහ වයස අහලා තියෙනවා. මගේ උපන්දිනේ නම් මැයි මාසේ 26 1999 මැයි මාසේ 26. ඒක අහලා තියෙනවා. මම හිතන මොනවා හරි බර්ත්ඩේ එක gift එකක් දෙන්න දැන් නැහැ. ඉතින් ඒ ළමයට ඔන්න බර්ත්ඩේ gift එකම දෙන්න පුළුවන්. ගෙවන්න පුළුවන් අපිට. ඔන්න පස්සේ ඇඩ්‍රස් එකක් කියන්න. මගේ වයස කීයද දැන් මට 26ක් වෙනවා. එයාට දැන් 26ක්. මගේ මෙයාගේ වයස කියාගෙන යන්න බලන්න කීයද ඒක පොඩි ප්‍රශ්නාර්ථයක්. මම 1990 ගණන් වල ඔයාලා කියන්න 1990 ගණන් වල මෙයාගේ වයස කියාගෙන යන්න බලන්න. මගේ බර්ත්ඩේ එක තියෙන දවස මම කියන්නම් අගෝස්තු 24. ඔයාලා කියන්න මගේ වයස කීයද කියලා බලලා. ඒක ඔයාලා දෙන කමෙන්ට් එකක් දාගෙන යන්න හිතලා. හරි. ඊළඟ වීඩියෝ එක ප්‍රශ්නය දැනට දෙන්න මොනවද කරන්නේ? ඔයාලා දෙන්න කරන රැකියාව මොකද්ද? දැනට නම් අපි දෙන්න මුකුත් කරන්නේ නැහැ ජෝ. අපි දෙන්න දැන් ඉගෙනීම පැත්තෙන් ඉස්සරහට යන ගමන්. ඉගෙනීම පැත්ත කියන්නේ අපි දෙන්න ඇත්තටම මේ තාම මෙහි භාෂාව ඉගෙන ගන්න ගමන් ඉන්නේ. මොකද මෙහි භාෂාව ගොඩක් අය දන්නවා. ෆ්‍රෙන්ච් කියන්නේ ගොඩක් අමාරු භාෂාවක්. ඉතින් ඒක නිසා අපි දෙන්න තාම ඉගෙන ගන්න ගමන් ඉන්නේ. සහ ඊට පස්සේ තමයි අපි දෙන්න ජොබ් කරන්න ඉන්නේ. ඒ වගේම අපි ඉස්සරහට තව කෝස් එකක් කරන්න ඉන්නවා. අපි ඔයාලට ඒක කියන්න. අපි ඒක පස්සේ කියන්න කරන්න පටන් ගත්තා මොන වගේ දෙයක්ද කියලා. ආපහු ලංකාවට එන්න කවද්ද වගේද? ලංකාවට එන්න දැනට නම් එන්න තාම අදහසක් නැහැ. මොකද ඇත්තටම අපි ලංකාව අත්තරලා අපේ ඉතින් දන්නවා ඉතින් ප්‍රශ්න ටික ඉතින් ලංකාවට එන්න තාම ඒකට හරි උත්තරයක් කියන්නේ ලංකාවට එන්න තාම අදහසක් නැහැ. මට නම් නැහැ. මටත් නෑ දැනට. බලමු ඉතින් තව අවුරුදු ගානකින් හිත වෙනස් වුණොත් අපි එන්න හිතාගෙන ඉන්නවා. තවරක් දේවල් නිසා අපිට ලංකාවට එන්නත් බෑ. ඒක පස්සේ අපි කියන්නම්. දැනට එහෙම තීරණයක් නෑ. ලංකාවට නැතුව මට ආසයි තායිලන්ත යන්න. අපි තායිලන්ත ඔය කොහේ හරි අපි විසිට් එකක් යනවා ඔකම ළඟදිම. ඒ අද්දි මේ ඔයාලත් එක්කගෙන යන්න. අපි මේක ඉක්මනට ඉවර කරන්න බෑ නේද?
මේ අනිවාර්යෙන්ම මොකක්ද මේ දැන් මේ සැරේ මොකද මේ වෙලාවට පස්සේ යන්න ඕනේ ස්විස් ගිහිල්ලා. අපි මේ කොමත් අපිට යුරෝප් රටවල් සෙට් එකේ හොඳට ඇවිදින්න පුළුවන් ළඟ ළඟ රටවල් ගොඩක් තියෙන්නේ. ඉතින් ඒක නිසා ඉස්සරහට අපි ලස්සන වීඩියෝ අරන් එන්නම්. ලස්සන රටවල් වල ගිහිල්ලා. ඊළඟට අහලා තියෙනවා ගෙවල් වලින් කැමති වුණාද? ගෙවල් වලින් කැමති වුණාද කියන්නේ ඒක නෑ කියන්නත් පුළුවන්, ඔව් කියන්නත් පුළුවන්. ඒකට හේතු තියෙනවා. සමහරක් වෙලාවට සමහර දේවල් තේරුම් ගන්න බැරි වුණා. එනකට සමහරක් වෙලාවට සමහර දේවල් තේරුම් ගත්තා. ඉතින් ඒක නිසා ඒකට හරි උත්තරයක් දෙන්න බෑ. ඉතින් ගෙදර එක්කෙනෙක් නෙවෙයි ඉන්නේ. ගෙදර ගොඩක් කට්ටියට සමහරක් අයට තේරුම් ගන්න බෑ. සමහරක් අයට තේරුම් ගන්න පුළුවන්. එහෙම කියලා ඉතින් අපිට අපේ ලයිෆ් එක විඳින්න නැතුව ඉන්න බෑනේ. ඒක නිසා ඉතින් මම හිතනවා එයාලා හිතින් සතුට වෙර ඇති මොන වුණත් මෙයාලා දෙන්න සතුටින් ඉන්නවා කියලා. ඉතින් ඒක නිසා අපි එහෙම හිතනවා. එයාලට අඩුවක් වෙන දෙන්නෙත් නෑ ලයිෆ් එකේ. ඉතින් අපි යාළුවා බලා ගන්න පුළුවන් විදිහට උඩරින් බලා ගන්නවා සහ අපේ ජීවිතෙත් අපි විඳිනවා. ඉතින් ඒක නිසා ඒකට කියන්න තියෙන්නේ ගෙවල් වලින් කැමතියි කියලා අපි හිතමු නේ. එහෙම හිතමු අපි ඉතින් කොහොමද දැන් මේ වෙනම ලයිෆ් එකක් ගෙවනවනේ. ඉතින් ඒක නිසා අපි කැමතියි කියලා හිතමු. ඊළඟ ප්‍රශ්න වාගේ මමනේ දැන් ඊළඟ කලින් නෑ ඔයාගේ දෙයක් අහන්න තියෙන්නේ. ෂෙවොන් අයියා ලංකාවේ ඉන්නකොට ඇනුම් පද කිව්වේ නැද්ද කට්ටිය? ඒ ප්‍රශ්නේ මම හිතනවා ඒ කියන්නේ ඇනුම් පද ඒක අහලා තියෙන්නේ. ඒ කියන්නේ ෂෙවොන් අයියා ලංකාවේ ඉන්නකොට මම හිතන්නේ මං වැඩ කරන තැන් වලින් ඒක මං හිතුවා රුමේනියාවේ හිටියේ වැඩ කරන තැන් වලින් අවුලක් උන් නැද්ද කියලා. නෑ එහෙම අවුලක් උන් නෑ. මොකද මම මුලින් ඉඳන්ම මට හම්බෙන මුල්ම ඒ කියන්නේ දැන් අපි මුලින්ම ලංකාවේ එනකොට පොඩ්ඩක් ලැජ්ජ හිතෙනවනේ කියන්නේ. හැබැයි මම මුලින් ඉඳන්ම මං ගියාට පස්සේ මුලින් ඉඳන්ම මට හම්බෙන ආශ්‍රය ගන්න පටන් ගන්න යාළුවෝ හැම කෙනාටම වගේ මං ගැන කියන්න ගත්තා. එතකොට එයාලා තීරණය කරා මාව ආශ්‍රය කරනවද නැද්ද කියලා. ඒතකොට අර එහෙම ගොඩක් වෙලාට හැබැයි ආශ්‍රය කරපු සෙට් එකම කවුරුත් මාව එහෙම ගේ කියලා කොම් කරේ නෑ. ඒ ආශ්‍රය කරපු සෙට් එක ආශ්‍රය කරා විහිළු කරනවා. ඉතින් කොහොමත් අපි එයාලට තීරු කරන එයාලා අපිට තීරු කරනවා. හැබැයි මම ගේ කියන එක මට ප්‍රශ්නයක් උඩෙත් නෑ. ඒ යාළුවන්ට ප්‍රශ්නයක් උඩෙත් නෑ. අපි ආශ්‍රය කරද්දී අපි ගමන් බිමන්දී අපි ඇවිදිද්දී යාළුවට ප්‍රශ්නයක් උන්නේ නෑ. ඒක අපි මම ගොඩක් මනිත් එක මේ ස්ටේට් යාළුවා ආශ්‍රය කරේ වැඩියෙන්ම. එයාලත් එක්ක බිව්ව කරේ පාටි දැම්මේ. ඉතින් ඒක නිසා මම ඇත්තටම ගේ යාළුවෝ මට ලොකුවට නැති තරන්නේ. මටත් නෑ. ගේ යාළුවෝ ලොකුවට නැහැ. ආශ්‍රය ගන්න කැමති. හැබැයි ලොකුවට නෑ. මේ මොකද මම ගොඩක් හිටියේ ඒ කියන්නේ ගමේ වුණත් ගොඩක් يعني ලොකු කාලයක් හිටියේ ස්ටේට් යාළුවොත් එක්ක. ඒක නිසා ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද මම හැමෝටම කිව්වා මේ මම මෙහෙම කෙනෙක් කියලා. එතකොට යාළුවා තීරණය කරා ආශ්‍රය කරනවද නැද්ද කියලා. ඒක එහෙමයි. ඒක නිසා ඇනුම් පද කිව්වේ නැහැ. ඊළඟට ඉස්සෙල්ලාම කොල්ලෙක්ගෙන් යාළු වෙන්න ඇහුවා මොනවද හිතුනේ? මම මගෙන්ද දෙන්නකින්. ඔයාගෙන උත්තර දෙන්න මුලින්. මට මුලින්ම යාළු වෙන්නේ කාගෙන්ද? නෑ මුලින්ම යාළුනේ මේ මාළදිරිපු අයියත් එක්කනේ. එතකොට එයාද වාගෙන් එන්නේ නැත්තම් එයා ඇහුවේ. ඒතර ඔයා කාගෙන්වත් අහලා නැද්ද? මගෙන් විතරද? මේ අහලා තියෙනවා. මෙයා මගෙන් විතරයි. හැබැයි මෙයා මගෙන් ඇහුවේ මුලින්ම හොද යාළු වෙන්න. නේ? නෑ. නැත්තේ කොහෙද? ඔයාට මුලින්ම අහලා තියෙනවා. එයාට ඔයාලා මට මුලින්ම හායි හායි කියලා මැසේජ් දැම්මේ. මෙයාත් දැම්ම මට. එයාට මෙයාට මුලින්ම හායි කියලා මැසේජ් එකක් දැම්මේ. හරි. ඊළඟ ප්‍රශ්නේ අහන්න. මං කිව්වේ නෑ උත්තරේ. කිය. මගේ කිව්වොතින් මගේ ඉස්කෝලේ යන කාලේ හිතේ එක්කෙනෙක් ඉඳලා තියෙනවා. ඉතින් කියාගන්න බැරි වුණා. එයාත් එක්ක මම මාර ෆිට් එකක් තිබුණා. අපි ක්ලාස් මාරු කරද්දි තමයි සෙට් වුණේ. එනට ඉතින් එනට ඒ දේවල් හිතේ විතරයි ඇති වුණේ ඒ කාලේ. මොකද ඒ කාලෙ වෙද්දී ওই ෆෝන් වල මේ වගේ TikTok නෑ. ඒ ප්‍රශ්නත් එක්ක අර අපි ওই මට එන ෆීලින් එක මොකද කියලා හිතා ගන්න බැරුව. ඉතින් ඒක නිසා මට එයාට කියා ගන්න බැරි වුණා. ඉතින් ඒක නොකියුප් එක හොඳයි. මොකද මේ වෙනකොට එයා මෙරිකල්ලා ලස්සන ජීවිතයක් ගෙවන. ඉතින් ඒක නිසා මම නොකිය හිටපු එක සතුටු වෙනවා. සහ ඒ ආදුකම දැනටත් තියෙනවා. ඉතින් ඒක නිසා ඊළඟට මං එහෙම කෙනෙක්ගෙන් ඇහුවේ මතකයි නේම කාගේවත් ඇහුවේ නැහැ. මට තමයි ගොඩක් වෙලා ඇහුවේවත් මගෙන් ඇහුවේ. මෙයා මගෙන් ඇහුවේ. අර වෙලා තියෙන අර ස්ට්‍රේට් යාළුවෙන්ගෙන් අපි යාළු වෙන්න හැවෙන්නේ. මම යාළු වෙන්න ගිහපු හැමෝම මං එයාලා ගේ කියලා දැනගෙන හිටියේ. ඒ නිසා ඒක මුකුත් එහෙම අවුලක් වුණේ නැහැ මුලින්ම අහන්න. ඊළඟ ප්‍රශ්නෙට යමු අපි.
සීතල කාලෙට ඔයාලට ඉන්න හරියට හිම වැටෙනවද? කලින් නම් වැටුණා. කලින් අපි දෙන්න රුමේනියා ඉන්න කාලේ නම් මම හිටපු පැත්තට ගොඩාරියක් වැටුණා. ඔයා ඉන්න පැත්තට ටිකක් වැටුණා. දැන් මෙහෙ ඇවිල්ලා ඉන්න සිටි එක අපිට ෆස්ට් ටයිම් තමයි මේ වින්ටර් එකක් සෙට් වෙන්නේ මෙහෙට. ගොඩක් අය කියන මේට හිම වැටෙන්නේ නැහැ කියලා. මොකද මේ තුලුස් කියන සිටි එක තියෙන තුලුස් නෙමෙයි අතර අපි ඉන්නේ ඕෂ් වල. ඕෂ් කියන සිටි එක තියෙන්නේ ස්පේන් බෝඩරේ පැත්තට වෙන ගොඩක් පල්ලෙහාට වෙන්නේ. ඒ කියන්නේ සමගියට පැත්තට වෙන්නේ. ඒක නිසා මෙහෙට ගොඩක් දුරට වැටෙන්නේ නැති කතාවක් තමයි කියන්නේ. හැබැයි අපිට වඩා චුට්ටක් එහා පැත්තේ තියෙන ස්පේන් බෝඩර් එතනයි කඳු පන්තියක් තියෙන ඒ සෙට් එකට සැරට වැටෙනවා හිම. ඉතින් අපි ඒ වීඩියෝ එක අරන් එන්නම් ඒ පැත්තට ගිහපු කාලෙක ගොඩ දුරට මේ ජනවරි වගේ යවෙයි නේ කියලා හිතන් ඉන්නවා. ඇයි මේට හිම වැටෙන්නේ නැත්තේ? ඒ අපි සමකේට ආසයි කියන්නේ දැන් උඩ හරියට හිම වෙනවා. හැබැයි අපි ටික ටික සමකේට ආසන්න වෙනකොට වැටෙන්නේ නැහැ. හැබැයි අපිට පස්සට තියලත් කඳු ටිකට වෙන්නේ කඳු ටිකක් උඩින්නේ තියෙන්නේ. එතකොට ඒවට වැට මම ඒවල මේක දන්නේ ලොකොට. එහෙම සමකේ ආසන්න හරියද දැන්? සමකේ ආසන්න නැහැ. හැබැයි අපි ඒ සමකේ පැත්තට ගිහිලා තියෙන කියන්නේ ওই පැරිස් පැත්ත ගොඩක් උඩින් තියෙන. හැබැයි අපේ පැත්තේ තියෙන ගොඩක් පහළ යන. එතකොට ඒ හිම මේව එක වෙනස් වෙන්න පුළුවන්. ඒ ඕවල තියෙන මම දන්නේ. ඔය හිතන්නේ මෙච්චර දේවල් අපි කියන්න දන්නේ හරි. ඊළඟ ප්‍රශ්නෙට යම්. අයියේ ඔයාලා රුමේනියා මොනවද කළේ? ඔයා රුමේනියා හරි මං කියන්න මුලින්ම මම 2021 රුමේනියාවට ආවේ. ඉතින් 2021 ඇවිල්ලා මම මුලින්ම KFC එකට තමයි ආවේ. KFC එකේ බුකරස් වල වැඩ කරේ. ඒ වැඩ කරනකොට තමයි මම කොස්තන්ත වලට මට මාස 3කට වැඩ කරන්න chance එකක් හම්බෙලා එහෙ ගියේ. එහෙ ගියාම තමයි මෙන්න මේ මොඩේ හම්බුනේ මට. මේ එහෙදි නෙමෙයි කෝල් එකේදී. ඊට පස්සේ මම ජොබ් එක මාරු කරා අවුරුදු 3කට විතර පස්සේ ජූස් ෆැක්ටරි එකට. මොකද එතන පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා දන්නවා. KFC දැනටත් ඉන්න කට්ටිය මේ කොමිතත් කියලා අපි හිටපු තැන ඒ එකමඩේෂන් එක ගොඩක් අවුල් සහ ඒ බලන කෙනා පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි ජොබ් එක මාරු කරන්න සිද්ධ වුණා. ඊට පස්සේ අපි ගියා ලොයිස්ටි වලට ජූස් ෆැක්ටරි එක ගොඩක් හොඳයි. ඒකේ හොඳට මං අපි ගොඩක් හොඳින් හිටියා මෙහෙට එන්න කලින් වෙනකම්. මම වැඩ කරේ රුමේනියාවේ ක්‍රයෝවා කියන සිටි එකේ රෙස්ටොරන්ට් එකේ. මෙයා ගොඩක් මර රුමේනියන් කෑමනේ. ඔයාලා රුමේනියන් කෑමනේ? මම රුමේනියන් ෆුඩ්ස් තියෙන මේ රෙස්ටොරන්ට් එකේ වැඩ කරේ. ලස්සන ගඟක් ළඟ නෙමෙයි නිකන් අර හදපු වැවක් වගේ ලස්සනයි. ඔයාලා කලින් මගේ ෆොටෝස් වලින් දැකලා ඇති. ෆොටෝස් වල දැකලා ඇති. ඊළඟ ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ ඒක තමයි ඉතින් අපිට උත්තර දෙන්න අමාරු ප්‍රශ්න වීසා ගත්තු විදිහ. හරි. අපි මුලින් කියන ප්‍රංශ වීසා ගැන අපි රිෆියුජි ඉන්නේ. ඒක නිසා අපි එතනින් එහාට ඒ ගැන නොකිය ඉන්නම්. මොකද එතකොට ඔයාලා හයි අපේ කොහොමද ගත්තේ ඒ දේවල් අපිට කියන්න පුළුවන්. හැබැයි අපිට ඒ ගැන දැම්ම ඔයාලා මුකුත් උත්තර දෙන්න බෑ. අපි අනාගත දවසේ ගැන කතා කරන්න කොහොමද කරන්නේ? මොකද ගොඩක් අයට ඔයගේ අයට LGBT අයට ගොඩක් අයට ඕන වෙයි මේ දේවල් ගැන දැනගන්න. ඉතින් අපි හංගන්නේ අපිට වැඩක් නැහැ. මොකද රිපූජි කියන එක හංගන්න දෙයක් නෙමෙයි. ලංකාවෙන් අපි මේව කරද්දී අපේ යන්න තියෙන රටවල් සෙට් එකක් තියෙන. ඒ රටවල් එකත් මේක. ඉතින් අපි මෙහෙ ඉල්ලගෙන ආවා. මොකද රිපූජි ඉල්ලගෙන ආවිලා රිපූජි අපිට බලෙන් දුන්නේ. අපි ගේමක් ගහරු මිනට එහෙමනේ අපි ගත්ත. ඒක නිසා ඒක ගැන මම පස්සේ අපි දෙන්න පස්සේ කියමුනේ. ඔයාලා වීසා ගහගෙන. හැබැයි ඊට කලින් අපි කියන්නම් මෙහෙ පුළුවන් ස්ටුඩන්ට් වීසා ගන්න සහ ස්ටුඩන්ට් වීසා වලට මම හිතන්නේ ලක්ෂ 35 වගේ යනවා ගණන්. ඊට අමතරව රුමේනියා හරහා ඇවිල්ලා සමහරක් අය ජොබ් කරන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ දේවල් තියෙන. ඊට අමතරව මෙහෙට එන්න ස්ටුඩන්ට් පැත්තෙන් අමතරව අපි එච්චර දන්නේ ලොකුවට දන්නේ නැහැ ඒක අපි හරියට. මොකද අපිත් ඇවිල්ලා තාම අවුරුදු මාස 8ක් විතර වෙන නිසා අපි ඇත්තට ඒ ගැන ලොකු විස්තර දන්නේ නැහැ. ඉතින් තාම මල්ලි කියන එක අහලා තියෙනවා ඇග්ලිකල්චර් ගැන කියන්න ඇග්ලිකල්චර් ජොබ් තියෙනවද කියලා. ඇත්තටම ඒ ගැන මම ලොකුවට දන්නේ නැහැ. මොකද මේ අපි තාම ඒ ලොකු කාලයක් ඉන්නේ නැති නිසා. ඉතින් ඔන්න ওই ප්‍රශ්න සෙට් එකක් තියුණා. ඉතින් අතෑරිච්ච ප්‍රශ්න මොන හරි තියෙද්ද දන්නේ නැහැ. අපි මන් දැකපු ඔක්කොම වගේ එකතු කරලා දැම්ම. ඉතින් තාම හරි ප්‍රශ්න තියෙනවා තාම නම් හරි කමෙන්ට් කරලා තියන්න මේ වීඩියෝ එක. හැබැයි දැම්ම Q&A එකක් ගේන්නේ. තව කෙනෙක් අහලා තුන ක්ලබ් ගිහිලා වීඩියෝ එකක් ගේන්න පුළුවන්ද? ගොඩක් දුරට අපි මේ මාසේ අන්තිම ක්ලබ් යයි.
මෙහෙ ක්ලබ් එකකට ගිහිල්ලාද? ඔව් ප්‍රංශ වීඩියෝ එකක් ගේන්න. ඒ කියන්නේ මොන වගේ වීඩියෝ එකක්ද? ලබ් වයිබ් එක ගැන ඒ කියන්නේ කොයි වගේද ගේ ක්ලබ් එකක් ඒ වගේ සීන් එක අපිට නිකන් වීඩියෝ ටික අපි ගොඩක් try කරනවා ඇතුලේ වීඩියෝ ටිකක් අරගෙන ඔයාලා ටිකක් ඒක මෙහෙමයි මේ කියන්න ඕන හරියටම ඒක පුළුවන් ද කියලා චුට්ටක් බලන්න ඕනේ. මොකද එතන තියෙන ප්‍රයිවටි එකත් එක්ක ප්‍රයිසි එකත් එක්ක අපි දාන්න හොඳ නෑ. ඒ කියන්නේ මේ රටවල් වල තියෙන මේ එකත් එක්ක ඒක චුට්ටක් අපි පොඩි පොඩි වීඩියෝ ටිකක් හරි එකට දාන්න try කරලා දෙන්න. අපි enjoy කරන ඒවා ටිකක් ගොඩක් දුරට වීඩියෝ එකක් ගත්තත් එහෙම ලොකුවට පේන්නේ නැහැ. මොකද එතන තියෙන vibe එකත් එක්ක මේ අමාරුයි. ඒ කියන්නේ ඒක හරියට මේව කරගන්න. අපි නිකන් පොඩිවට try කරමු විනාඩි 5ක 6ක විතර එකක් ගේන්න. ගොඩක් දුරට යවෙයි කියලා හිතනවා පැරිස් ගියාම. අපි පැරිස් යනවා. ඒක එතකොට යවෙයි කියලා හිතනවා නේද? ඔන්නම තමයි ඔයාලගේ ප්‍රශ්න ටිකට අපි දෙන්නත් එක උත්තර දුන්නේ. එක්කෙනෙක් නම් දාලා දුන්න ප්‍රශ්න පත්තරයක්. එයාගේ එක තැනක තියුණා මේ මොකද්ද මේක ඔයාලගේ මෙතන අහන්න බෑ කියලා ඒක පස්සේ නම් මැසේජ් එකක් දාලා අහන්න මොකද්ද කියලා. ඉතින් අපිට ආදරය කරන ගොඩාක් අය ඉන්නවා. thank you. මොකද මේ චූටි කාලේට අපි එක්ක එකතු වුණා මාර සෙට් එකක්. හැමෝටම thank you. ඉතින් දිගට වෙන්න ඉස්සරහටත් අපිත් එක්ක ඒ වගේ මින් අපි ඔයාලට ලස්සන වීඩියෝ ඉස්සරහට ගේනවා. ඉතින් ඔන්න ආයි කියනවා TikTok ගෙනේ කොහොමද? TikTok එකේ පොඩකින් TikTok එකේ channel ෂෙවෝන් කියලා ෂෙවෝන් and channel කියලා search කරන්න අපි දෙන්නගේ TikTok account එක නෝ follow කරලා නැත්තම් Facebook එකේ ඒ නමම ගහන්න අපේ page එකේවි මේ තියෙන icon එක මේ logo එකමත් එක්කම ඒක follow කරන්න ඊළඟට අපේ YouTube එක වල දැන් මේ වීඩියෝ එක බලන එක channel එක follow කරලා මේ subscribe කරලා තියාගන්න. එහෙම වුණොත් අපේ වීඩියෝ එකක් දාපු ගමන් බලන්න bell icon එකත් click කරලම තියාගන්න. සහ මේ අනේ ඔයාලා මේ ඔය කමෙන්ට් සමහරකට බෑඩ් කමෙන්ට් දානවත් එක රණ්ඩු වෙන්න යන්න එපා. මොකද දන්නේ අපිට වඩන්නේ නැහැ. යාලා දානවා. යාලම දාලා මේ වේ අපි මුකුත් කියන්නේ නැහැ. ඉතින් එපා වෙන දවසක් කියන්නේ දාලා නේද? ඒක නිසා ඕන තරම් දාපු ආවේ තේරුම් ගත්තේ ආයි තේරුම් ගනිමු. අපි අපේ ජීවිතේ විඳිමු. සෙට් එකක්. ඔයාලා රණ්ඩු වෙන්න එපා අපි හින්දා. මම දැක්ක මේ ළඟදී මේ අන්තිමට දාපු වීඩියෝ එකෙත් කියවගෙන තිබුණා. මේ සංස්කෘතිය අල්ලගෙන අපේ සංස්කෘතිය මේ ලංකාවේ සංස්කෘතිය හොඳයි ගහගන්න මේ විදිහ. මේ හරි ලංකාවේ සංස්කෘතියක් තියෙද? ලංකාවේ සංස්කෘතියක් තියෙන දේශපාලනයන්ට වාසි ගන්න. ඕක ගැන කතා කරලා වැඩ නැහැ. එහෙනම් අපි යනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලව හම්බ වෙන්න ඉක්මනට මෙන්නම්. එතකම් පරිස්සම්. අපි ගොඩක් දුරට මේ වීකෙන්ඩ් එකේ වීඩියෝ එකක් ගේනවා. ඔයාලා ආසයිනේ කෑම හදන වීඩියෝ එකට. අපි ඔයාලත් එක්ක ඊළඟ වීඩියෝ එක මොනවා හරි කෑම එකක් හදන වීඩියෝ එකක් ගේන්නම්. මෙයා හොඳ කුක් කෙනෙක් තමයි මේ විදියට. ගමේ කෑම හදන්න. පැරිස් ගියාම මේ සැරේ මම මැටි හට්ටි ගන්න ඉන්නේ. පැරිස් ගිහලා මැටි හට්ටි කියන මෙහෙ මැටි හට්ටි හොයාගන්න බැරිස. මෙයාට මැටි හට්ටි ඕනලු ගෙදරට යන්න. අනිත් එක මේ යටින් කමෙන්ට් එකක් දාන්න ඔයාලා ආසයිද අපේ ලයිව් එකකට එන්න. අපි ලයිව් එකක් එන්න ඔයාලත් එක්ක ටිකක් කතා කරන්න. අපි ඉතින් කවදාවත් තාම ලයිව් එකක් ඇවිල්ලා නැහැ. ඉතින් ඔයාලා කැමති නම් අපි ලයිව් එකක් එනකොට යටින් කමෙන්ට් එකක් දාලා ලයිව් එකක් එන එක. ඒතර අපි දිනයක් ඩිසයිඩ් කරලා නේද? අපි දැන් ඔයාලත් එක්ක ටිකක් කතා කරන්න ඉන්න. ඒ වගේම මේ අනිවාර්යයෙන්ම මෙයාගේ වයස කියාගෙන යන්න. ඒකම කරන්න එපා. තව කට්ටිය කමෙන්ට් දාලා තිබුණා මම තමයි ලස්සන කියලා. thank you. ලස්සන වලට වැඩක් නැහැ නේ. මේ වීඩියෝ එකේ කියන්න කවුද ලස්සන කවුද හොඳ කියලා. හරිද? ඔයාලා අනිවාර්යෙන්ම මේක කියන්නේ. මොකද මෙයාට හරි ප්‍රශ්නයක් ඒක. මමද ලස්සන මෙයාද ලස්සන කවුද හොඳ කියාගෙන යන්න අනිවාර්යෙන්ම මං හින්ද කියන්න. මම අහිංසකයා. මං ලස්සන නෑ මං මට ආදරේ කට්ටිය ඉන්නවා නම් කියාගෙන යන්න අනිවාර්යයෙන්. අයරෝ වැඩියෙන් ඉන්නේ මට ආදරේ කට්ටිය. හරි බලමු මට ආදරේ කට්ටිය දින්නේ ඔයාට ආදරේ කට්ටියද කියලා ඉන්නේ. මම ඉතින් ආදරේ වට. හරි එහෙනම් මේ අපි යනවා බයි. දැනට අපි යනවා. අභියන්තෝ. අභියන්තෝ